දැන් ළමයි අපි බලමු මොනසකරාට වර්ග මොනවද කියලා. මොනසකරාට ගත්තට පස්සේ ළමයි ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන වර්ග තුන තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මෙන්න මේ වර්ග ගැන ළමයි අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. මුලින්ම ළමයි මේක අපි chart එකක් විදිහට ඇඳගෙන ඉමු. ඔයාලා ළමයි මාත් එක්කම ඇඳගන්න. මොනොසැකරයිඩ් මොනොසැකරයිඩ් ග්ලූකෝස්. ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩය. ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩය. ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩය. දැන් ළමයි අපි මුලින්ම ග්ලූකෝස් කියන්නේ මොකක්ද කියලා බලමු. ග්ලූකෝස් ගත්තට පස්සේ ළමයි ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ්. මෙන්න මේ මොනොසැකරයිඩය මෙන්න ඒ කියන්නේ මේ ග්ලූකෝස් සිස්ටමේ ආහාර ජීර්ණයේ අන්තඵලයක් තමයි ළමයි මෙන්න මේ ග්ලූකෝස් කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි පිස්ටමේ ආහාර අපි ගන්නවනේ අපි ආහාර විදිහට. පිස්ටමේ ආහාර විදිහට ළමයි අපිට දක්වන්න පුළුවන් බත් පාන් නල වර්ග. මෙන්න මේවා අපි කෑවට පස්සේ මෙන්න මේ ආහාර ශරීරය තුළ ජීර්ණය වෙලා ශරීරය තුළ ගබඩා වෙන්නේ ග්ලූකෝස් විදියට. ඒ කියන්නේ පිස්ටමේ ආහාර ජීර්ණය වුණාට පස්සේ අන්තඵලයේ විදියට ලැබෙන්නේ ග්ලූකෝස්. අපි ළමයි මුලින්ම ග්ලූකෝස් යටතේ මෙන්න මේ කරුණ තරුවක් දාලා ලියාගමු. පිස්ටමය ආහාර ජීර්ණයේ අන්තඵලය වේ. පිස්ටමය ආහාර ජීර්ණයේ ආහාර ජීර්ණයේ අන්තඵලය වේ. අන්තඵලය වේ. ඊළඟට ළමයි ග්ලූකෝස් ගත්තට පස්සේ මෙන්න මේ ග්ලූකෝස් හැදෙන්නේ කොහොමද ළමයි? මෙන්න මේ ග්ලූකෝස් හැදෙන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන්. ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී ළමයි වෙන්නේ දැන් ශාක කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නවා. ඊළඟට ඔක්සිජන් පිට කරනවත් එක්කම ශාකවල ආහාරයක් නිපදවනවානේ. මෙන්න මේ ආහාර විදිහට නිපද වෙන්නේ ග්ලූකෝස්.
අන්න ඒ විදිහට තමයි ළමයි ශාක ප්‍රභව සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිෂ්පාදනය වෙන්නේ. තරුවක් දාලා ලියා ගන්න. ශාක ප්‍රභව සංශ්ලේෂණයේදී නිපද වේ. ශාක ප්‍රභව සංශ්ලේෂණයේදී නිපද වේ. නිපද වේ. ඊළඟ ළමයි ග්ලූකෝස් ගත්තට පස්සේ ග්ලූකෝස් වල තියෙන තවත් වැදගත් සිද්ධියක් තියෙනවා. ඒ තමයි ළමයි දැන් අපේ ශරීරයේ ග්ලූකෝස් තියෙනවනේ. මෙන්න මේ ග්ලූකෝස් අපි හුස්ම ගන්නවත් එක්ක අපි ශ්වසනය සිද්ධ කරන්නේ මෙන්න මේ ශෛලීය ශ්වසනයත් එක්ක අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් විදහෙලීමට ලක් වෙලා තමයි ළමයි අපිට ශක්තිය ලැබෙන්නේ. මෙතනදී ළමයි අපි ආශ්වාස විදියට ඔක්සිජන් ගන්නකොට අපේ ශරීරයේ තියෙන ග්ලූකෝස් එක්ක මේ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන ගමන් අපිට ශක්තිය ලැබෙනවා. එහෙනම් මෙන්න මේ කාරණේදී ළමයි ග්ලූකෝස් කියන්නේ අපිට ඊටාම වැදගත් සංයෝගයක් කියන එක ළමයි දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ කියන්නේ ළමයි දැන් සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ තමයි අපිට ශක්තිය ලැබෙන්නේ. ඔන්න ඔය කාරණේ ළමයි ඔයාලා හොඳට මතක තියාගන්න. එහෙනම් ළමයි තරුවක් දාලා ලියා ගන්න. සෛලීය ශ්වසනයේදී සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙලීමෙන් බිඳ හෙලීමෙන් ශක්තිය නිදහස් වේ. දැන් ළමයි අපි බලමු මෙන්න මේ ග්ලූකෝස් පවතින ස්ථාන මොනවද කියලා. ග්ලූකෝස් පවතින ස්ථාන තමයි ළමයි ඉදුණු පළතුරු, මී පැණි මෙන්න මේ වගේ ආහාරවල අපිට ග්ලූකෝස් දකින්න පුළුවන්. පවතින තරුවක් දාලා ලියා ගන්න. පවතින ස්ථාන ඉදුණු පළතුරු, මී පැණි මෙන්න මේ වගේ ආහාරවල ළමයි ග්ලූකෝස් දකින්න පුළුවන්. හරි ළමයි මං හිතනවා ළමයි ඔයාලට ග්ලූකෝස් ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. දැන් ළමයි අපි බලමු ෆ්‍රක්ටෝස් කියන මොනොසැකරයිඩය ගැන. ෆ්‍රක්ටෝස් මොනොසැකරයිඩය ගත්තට පස්සේ මෙන්න මේ ෆ්‍රක්ටෝස් මොනොසැකරයිඩය ළමයි පසුරු සීනි කියලා හඳුන්වනවා. ඒ වගේම ළමයි මේ ෆ්‍රක්ටෝස් මොනොසැකරයිඩය ගත්තට පස්සේ මේ හැදෙන්නේ අමු පොළතුරු ඉදෙනකොට. අමු පොළතුරු ඉදෙනකොට මේ ෆ්‍රක්ටෝස් මොනොසැකරයිඩය මේ නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා.
ඒ වගේම ළමයි පැණි රසින් වැඩිම සීනි වර්ගය. පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන්නේ මෙන්න මේ ෆ්‍රක්ටෝස්. අපි ළමයි මෙන්න මේ කාරණා ටික ලියාගමු ෆ්‍රක්ටෝස් යටතේ. ෆ්‍රක්ටෝස් ගත්තට පස්සේ ෆ්‍රක්ටෝස් කියන්නේ පළතුරු සීනි. පළතුරු සීනි වේ. කරුවක් දාලා ලියා ගන්න ළමයි පළතුරු සීනි වේ. පළතුරු සීනි වේ. ෆ්‍රක්ටෝස් එතකොට ළමයි නිෂ්පාදනය වෙන්නේ කොහොමද? ෆ්‍රක්ටෝස් හැදෙන්නේ ළමයි අමු පළතුරු ඉදෙනකොට. කරුවක් දාලා ලියා ගන්න ළමයි අමු පළතුරු ඉදෙන විට සෑදේ. අමු පළතුරු ඉදෙන විට සෑදේ. පැණි රසින් වැඩිම සීනි වර්ගය මොකක්ද ළමයි? පැණි රසින් වැඩිම සීනි වර්ගය තමයි ළමයි මෙන්න මේ ෆ්‍රක්ටෝස්. ඔයාලා මේක හොඳට මතක තියාගන්න. දැන් ළමයි තරුවක් දාලා ලියා ගන්න. පැණි රසින් වැඩිම සීනි වර්ගය වේ. පැණි රසින් වැඩිම සීනි වර්ගය වේ. පැණි රසින් වැඩිම සීනි වර්ගය වේ. සීනි වර්ගය වේ. සීනි වර්ගය වේ. දැන් ළමයි බලමු අපි මෙන්න මේ ෆ්‍රක්ටෝස් පවතින ස්ථාන මොනවද කියලා. ෆ්‍රක්ටෝස් පවතින ස්ථාන විදිහට ළමයි අපිට ඉදුණු පළතුරු, මී පැණි, වට්ටක්කා, කැරට් වගේ ආහාර දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි ඉදුණු පළතුරු වල ෆ්‍රක්ටෝස් තියෙනවා. ඒ වගේම මී පැණි ගත්තත් ෆ්‍රක්ටෝස් තියෙනවා. වට්ටක්කා, කැරට් වගේ ආහාර ගත්තත් ෆ්‍රක්ටෝස් හඳුනා ගන්න පුළුවන්. කරුවක් දාලා ලියා ගන්න ළමයි. පවතින ස්ථාන ඉදුණු පළතුරු ඉදුණු පළතුරු වල ෆ්‍රක්ටෝස් තියෙනවා. මී පැණි වලත් ෆ්‍රක්ටෝස් තියෙනවා. වට්ටක්කා වලත් ෆ්‍රක්ටෝස් තියෙනවා. ඊළඟට කැරට්. මෙන්න මේ ආහාරවල ළමයි අපිට ෆ්‍රක්ටෝස් හඳුනා ගන්න පුළුවන්. මම හිතනවා ළමයි වලට ෆ්‍රක්ටෝස් ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. දැන් ළමයි අපි බලමු ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය ගැන. මෙන්න මේ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය ගත්තට පස්සේ මෙන්න මේ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩය ලැක්ටෝස් ජීර්ණයේ ඵලයක් ළමයි. ඒ කියන්නේ ලැක්ටෝස් ජීර්ණය වෙලා තමයි මෙන්න මේ ගැලැක්ටෝස්
කියන මොනොසැකරයිඩේ හැදෙන්නේ. ඒ වගේම ළමයි ගැලැක්ටෝස් වල රසය ගත්තට පස්සේ දැන් අපි කලින් කතා කරපු ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි එකම පැණි රහ තියෙනවා. මෙන්න මේ ගැලැක්ටෝස් ගත්තට පස්සේ පැණි රසක් නැහැ. ඔයාලා මේක හොඳට මතක තියාගන්න. ගැලැක්ටෝස් වල පැණි රසක් නැහැ. එහෙනම් ළමයි අපි තරුවක් දාලා ලියාගමු. ගැලැක්ටෝස් මේ ගැලැක්ටෝස් කියන්නේ මොකද්ද ළමයි? ඒ කියන්නේ මේවා ලැක්ටෝස් ජීර්ණයේ ඵලයක් තමයි ගැලැක්ටෝස් කියන්නේ. එහෙනම් ළමයි ලියා ගන්න. ලැක්ටෝස් ජීර්ණයේ ඵල වේ. ලැක්ටෝස් ජීර්ණයේ ඵල වේ. ගැලැක්ටෝස් ගත්තට පස්සේ තියෙන විශේෂත්වයක් තමයි ළමයි පැණි රස නැහැ. තරුවක් දාලා ලියා ගන්න. පැණි රස නැත. මෙන්න මේ වගේ කරුණු ළමයි ඔයාලා හොඳට මතක තියාගන්න. එක්සෑම් එකට අහන්න පුළුවන්. දැන් ළමයි බලමු මෙන්න මේ ගැලැක්ටෝස් පවතින ස්ථාන මොනවද කියලා. ගැලැක්ටෝස් ළමයි අපිට කිරි ආහාරවල දකින්න පුළුවන්. කිරි ආහාරවල මෙන්න මේ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩේ පවතිනවා. කරුවක් දාලා ලියා ගන්න. පවතින ස්ථාන කිරි ආහාරවල මං හිතනවා ළමයි ඔයාලට මොනොසැකරයිඩ් වර්ග ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. අපි ළමයි ආයෙ බලමු මොනවද මේ මොනොසැකරයිඩ් වර්ග සහ ඒවට අදාළ තියෙන විශේෂතා කියලා. මොනොසැකරයිඩ් ගත්තට පස්සේ ළමයි මොනොසැකරයිඩ් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන වර්ග තුන තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියලා කියන්නේ. ග්ලූකෝස් ගත්තට පස්සේ ළමයි ග්ලූකෝස් කියලා කියන්නේ පිෂ්ඨමය ආහාර ජීර්ණයේ ඵලය. පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵල. ඒ කියන්නේ අවසාන ඵලය තමයි ග්ලූකෝස් කියලා කියන්නේ. ඒකට ග්ලූකෝස් නිෂ්පාදනය වෙන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී. ඒ වගේම සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙළලා තමයි අපිට ශක්තිය ලැබෙන්නේ. ඒ වගේ දැන් ළමයි ග්ලූකෝස් පවතින ස්ථාන ගත්තට පස්සේ ඉදුණු පළතුරු, මීපැණි වගේ ආහාරවල මෙන්න මේ ග්ලූකෝස් තියෙනවා. දැන් ළමයි බලමු අපි ෆ්‍රක්ටෝස් කියන මොනොසැකරයිඩය ගැන. ෆ්‍රක්ටෝස් පළතුරු සීනි කියලා හඳුන්වනවා. ඒ වගේම මෙන්න මේ ෆ්‍රක්ටෝස් මු පළතුරු ඉදෙනකොට නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. පැණි රසින් වැඩිම සීනි වර්ගය මොකක්ද කියලා ඔයාලා අහුවොත් විභාගෙට ඒ තමයි ළමයි ෆ්‍රක්ටෝස්. පවතින ස්ථාන විදිහට ඉදුණු පළතුරු, මීපැණි, වට්ටක්කා, කැරට් වගේ ආහාර දක්වන්න පුළුවන්. දැන් ළමයි අපි බලමු ගැලැක්ටෝස් ගැන. ගැලැක්ටෝස් කියලා කියන්නේ ලැක්ටෝස් ජීර්ණයේ ඵලය. ඒ කියන්නේ ලැක්ටෝස් ජීර්ණය වෙලා තමයි මේ ගැලැක්ටෝස් හැදෙන්නේ. ගැලැක්ටෝස් වල තියෙන විශේෂත්වයක් තමයි ළමයි පැණි රසක් නැහැ.
ගැලැක්ටෝස් පවතින ස්ථාන විදිහට කිරි ආහාර දක්වන්න පුළුවන්. මං හිතනවා ළමයි ඔයාලට මෙන්න මේ මොනොසැකරයිඩ් වර්ග ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා.